පළමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා හිටපු ශුද්ධ වූ සභාවේ නායකයාණන් වන අතර රෝමයේ අගරදගුරුතුමාණන් වේ. මෙතුමාණන් වපිකානයේ රාජ්‍ය නායකයාණන්. මෙතුමාණන් ලොවට බිහිවිය. එතුමා පූජක පුතකු ලෙස පුහුණුව ලැබීම සඳහා දෙවසත්හලට ඇතුළත්වීමට පෙර කෙටි කලක් රසායනාගාරයක තාක්ෂණික ශිල්පියකි වශයෙන්ද රාත්‍රී සමාජශාලාවක ආරක්ෂක නිලධාරියකු වශයෙන් කටයුතු කර තිබේ. මෙතුමාණන් 1969දී ජේසු නිකායික පියතුමකු වශයෙන් පූජකවරය ලබාගත් අතර 1963 සිට 1969 දක්වා ආජන්තිනාවේ ප්‍රාදේශීය නායකයාණන් ලෙස කටයුතු කර තිබේ. තවද 1998 වසරේදී බුවනෝස් අයර්සිහි අගරදගුරුතුමන් ලෙස මෙතුමා පත්කරන ලද අතර 2001 වසරේදී දෙවන ජුවාන් පාවුලු පාප්තුමන් අතින් කාදිනල් ධූරයට ඔසවග ලබි. 2013 පෙබරවාරි 28 දින 16 වන බෙනෙඩික් ශුද්ධෝත්තම පියතුමා සිය දුරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස් වූ පාත්තනතුර සඳහා එතුමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස බර්ගෝග්ලියෝ කාදිනල්තුමාව තෝරා ගන්නා ලදී. सामान्य जीवितय दी फ्रांसिस पाप्तमन निहतमानी निमाय सम्मंतु मी अति संपसेम බොහෝ දෙනා අත් සම්බබොරු නිතිනින් හා නොයි. එපමණක් නොවා දුප්පතුන්ට නිතරම දයාවන්ත පියකු වූ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් දෙවිපියාණන්ගේ අසීමිත දයාව පිළිබඳ සාක්ෂියක් විය. ශුද්ධ වූ සභාව බඩාත් විවුත හා කාලානුරු පිවී යුතුවයි යන්න එතුමන්ගේ මතයේ. අසීමිත හා නොහික්මුණු අන්දමින් ධනය රැස් කිරීම හා මාක්ස්වාදී සංකල්පවලට එතුමන්ගේ විරෝධය ප්‍රකාශ කළ අතර ගබ්සාව අන්‍යාසමරණය ගැබ් ගැනීම වැළැක්වීමය උපක්‍රම සමලිංගිකතාව කාන්තාවන් සඳහා පුජාත්වරය පිරිනැමින් හා පුජකතුමන්ගේ බ්‍රාහ්මචාරී ජීවිතය පිළිබඳ වූ ශුද්ධ වූ සම්ප්‍රදායන් ඒ ආකාරයටින් ආරක්ෂා කරන ලදී. පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් හා වගකීම් සහිත වූ සංවර්ධනයක් වෙනුවෙන් එතුමන් හඩනැගියා. එතුමන් විසින් ප්‍රකාශයට පත් කරන ලද වේ ප්‍රසංසා යන විශ්වලේඛනය තුළින් දේශගුණ විපර්යාස පිළිබඳ ප්‍රබල ජාත්‍යන්තර කතිකාවතක් ඇතිකිරීම කෙරුවා. පාප් පදවියට පත්වීමෙන් පසු ෆ්‍රැන්සිස් යන නාමය ලබාගත් මෙතුමාගේ පෞද්ගලික නාමය වූය ජෝර්ජ මාරියෝ බර්ගෝග්ලියෝ යන්නයි. ජෝර්ජ මාරියෝ බර්ගෝග්ලියෝ උපත ලැබුවේ 1936 දෙසැම්බර් 10 වැනි දින ආර්ජෙන්ටිනාවේ බුවෙනෝස් එයර්සිහි ෆ්ලෝරෙස් එයර්සිහි නම් දිස්ත්‍රික්කයේදී දරුවන් 5 දෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමලා ලෙස ඔහු උපත ලැබුවේ. ඔහුගේ පියා මාරියෝ ජෝසේ බර්ගෝග්ලියෝ ඉතාලියෙන් ආර්ජෙන්ටිනාවට සංක්‍රමණය වූ පුද්ගලයෙක් විය. පියා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක් විය. ඔහුගේ මව රෙජිනා මාරියා සිවරියා ගෘහණියක් වූ ඇය ආර්ජෙන්ටිනාවේ බුවෙනෝස් එයර්සිහි උපත ලබා ඇතත් ඇයට තිබුණෙත් ඉතාලි සම්බන්ධයකි. 1929 වර්ෂය වනතුරු මාරියෝ ජෝසේලා ජීවත්ව තිබෙන්නේ ඉතාලියේය. ඒ වුණත් 1929න් පසුව මෙම පවුලේ උදවිය ආර්ජෙන්ටිනාවේ පදිංචියට පැමිණි තිබේ. ඔවුන් තමන් ඉපදුන මුල්ගම්බින් වෙනස් කිරීමට හේතු වී ඇත්ත කවර හේතුවක් නිසාවත් නොව මොසොලිනගේ පාලනයට නොකැමැත්තෙන් බව පැවස. මෑවැග සාක්ෂි සහිතව ප්‍රකාශ කරන්නේ මරියා එලේනා ය. මරියා එලේනා ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ සොහොයුරියයි. මරියා එලේනා හැරුණු විට ෆ්‍රැන්සිස් පාපවහන්සේගේ සෙසු සහෝදර සහෝදරියන් මේ වන විට ජීවිතක්ෂේත පත්වත්. පියා ආර්ජෙන්ටිනාවේ ජීවත් වුවද ඉතාලියට බැහැවින් ආදරය කළ පුද්ගලයෙකු බව ඈ පවසන්නේය.